අම්මී ලයෝධ්‍යා තමයි. අම්මෝ මට හිතා ගන්න බෑ. හොඳටම අඬනවා. මට හිතා ගන්න බෑ අයෝ. මේ වගේ යාළුවෙක් ඉන්නවා කියන්නේ හැම දෙයකටම ශක්තියක් නෙවාගේ. ඒකනේ මමත් දැක්කේ අද පළවෙනි වතාවටනේ. කොහොමද ඉතින් අපි මෙහෙම චුට්ටක් කතා කරමු. නේ කවන්නේ මෙහෙම චුට්ටක් කතා කරමු. යමු හරි එන්ටි අපි යනවා අනිවාර්යයෙන්ම. ඉතින් කොහොමද? ඔයාව බලන්න ආවේ මම ළඟට ආපු ගමන්. මට කිව්වා. කිව්වද? කිව්වා මේ එයා එනවා කියලා. එයාගේ යාළුකමටනේ ආවේ. ඕ. එහෙනම් මේක ඔයාට. thank you. ඉතින් මට බලන්න එන ලැබුණ එකට ඇත්තටම ගොඩාක් සතුටුයි හොඳේ. මගේ යාළුවෙක් වෙනුවෙන් ඔයාව කියන්නේ ගොඩක් සතුටුයි. යමු. මේ චිරක අපි යමුද? ඔයාට පොඩි gift එකක් ගෙනාවා. මම බලන්න බෑන්දන්නේ. කවන්නේ. ඕක හොඳම හොඳයි. ඉතින් මේ හැමදේම ඔයාට ගොඩාක් ස්තුතියි. මේ හැමදේම ඉතින් හරි. මම ආවේ ඔයාව බලන්න. හැබැයි මාව එව්වේ අම්මී ලයෝධ්‍යා තමයි. අම්මෝ මට හිතා ගන්න බෑ. හරි. ඉතින් මේ ඇත්තටම යාළුවෝ මෙහෙම යාළුවෝ ඇත්තටම නෑ අද කාලේ. ඉතින් මට සතුටුයි හරි අනන්න. හැමදේම මට හිතා ගන්න බෑ. මම මෙච්චර පින් කරලා මගේ බබා මෙච්චර පින් කරලා. ඉතින් මේකත් ඔයාට ලයෝධ්‍යා තමයි දෙන්න කිව්වේ. මට හිතා ගන්න බෑ. අම්මේ මම මොනවද එයා මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඇත්තටම මට හිතා ගන්න බෑ. ඇත්තටම මටත් හම්බුණ ගොඩාක් හොඳම කස්ටමර් කෙනෙක්. මේ වගේ යාළුවෙක් ඉන්නවා කියන්නේ ඉතින් හැම දෙයකටම ශක්තියක් නෙවාට. හදන්න එපා. මම හරියට පින් කරලා මෙයා වෙනුවෙන් මට නොකරපු දෙයක් නෑ. ඇත්තටම හොඳටම අඬනවා. මට හිතා ගන්න බෑ අයෝ. මන් දන්නේ මේ සතුට තමයි අයෝධ්‍යා. මේ සතුට අම්මේ මේ බලන්නකෝ. මන් දන්නේ මේ කොහොමද ඔයාට කරන්න කියලා. ඇත්තටම හොඳටම අඬනවා. එයාට හිතා ගන්න බෑ ඇත්තටම. ගන්න බෑ මේ බලන්න අම්මේ. මට ඇත්තටම හිතා ගන්න බෑ අයෝ. කෙනෙක්ද කියලා ඔයා ඇත්තටම මේ බලන්නකෝ. ඇත්තටම මට හිතා ගන්න. ඒකනේ නේද දැන් සතුටුයි. ඇත්තටම සතුටුයි. මට ඇත්තටම හිතා ගන්න බෑ. එන්න ඇන්ටි. අම්මත් ඉන්නවා අයෝ. වෙන අම්මත් ඉන්නවා. මට ඇත්තටම හිතා ගන්න බෑ. ඒකනේ බලන්න. සතුටු වැඩි. මට හිතා ගන්න බෑ අයෝ. ඇත්තටම මම හිතුනේ නෑ ඔයා මෙහෙම දෙයක් මේ කරන්න කියලා. ඇත්තටම හිතුනේ නෑ මම. ඕගලන්ට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්. ඇත්තටම යම් පුතේකට. ආන්ටි අපි ගොඩාක් ස්තුතියි අයෝ. මං ඔයාලට හිමින් කතා කරන්නම්. ඇත්තටම දැන් මට කතා කරන්නත් බෑ. කසුන්ටත් කියන්න.
කසු මං හිමි කෝල් එකක් දෙන්නම්. හැමදාම ප්‍රාර්ථනා කරන මේ යාළුකම හැමදාම පවතින්න කියලා. මට මාර සතුටුයි. හරිම ස්වීට් විදිහට ඔයා ඒක ප්‍රසන්ට් කරන විදිහම ආස වෙලා තමයි මම මෙහෙම ඔයාව හොයාගෙන ආවේ. හරිම ලස්සනයි මේ හරි ප්‍රොෆෙෂනල් ඔයත් එක්ක ගනුදෙනු කරපේ ඒ කියන්නේ හැමදේම top notch everything is perfect. Thank you so much. මට සතුටුයි මිස් වන්දර ගන්න ලැබුණ එක. ඒකට මම රිව්‍යු එකක් දාන්න හිමින් සැරේ. බොහොම ස්තුතියි. ඉතින් ආවේ ඒකත් මම දැනන් හිතන්නේ last minute වෙනකම් quotation එකේ ඕඩත් පස්සේ තමයි address එකෙන් මම දැනන්නේ රන්නේ කියලා. එහෙමද? ඉතින් එනවා කියලා සෝදන්නේ. මේ මම page එක පස්සේ මට මම එහෙම බැලුවේ කොහෙද quotation එක බැලුවේ වැඩේ ලස්සනයි එහෙම ඉන්න මම මේ process කරගෙන ඊට පස්සේ quotation එකේ address එක පුරා තිරොන් මට ඊට පස්සේ හිතා ගන්න බැරි දැන් ඔයා එක රටේ තැන් වලට ගිහිල්ලා මේක හරියම personally කරන එක ගැන මට මාර සතුටුයි. බොහොම ස්තුතියි මිස්. හරි පරිස්සමෙන් ගෙදර යනකොට පරිස්සමෙන් යන්න. හරි මිස්. ගොඩාක් පිං ඔයාලට මේක ලස්සනට arrange කරලා ඔන්න. තියෙනවා. මං හිතපු විදිහටම තියෙනවා. අපි ඉස්සෙල්ලා හැදුවේ පින්ක් කලර්. සම්පූර්ණ තීම් එකම පින්ක් කලර් හැදුවේ. මතකද තියෙන ඔයාලට මතකද චිනාලි මම එක වෙලාවක කෝල් කරලා මම ඔයාලට නිකමට කිව්වේ පොට් එකේ ඔයා පින්ක්ද දාන්න කියලා. ඒ වෙලාවේ මාගේ දෙලෝ රත් වුණා මම මට තේරුවේ පින්ක් කලර් වලින්. ඊට පස්සේ ටක් ගාලා මම කෝල් කරලා කිව්වම එහෙම මාරු කරන්න වෙනවා දැන් අපිට මං කෙල්ලෙක් කියලා ඉතින් ඇත්තටම සතුටුයි මිස් හොඳේ මට ගනුදෙනු මා විශ්වාස කළා මේ විදිහට ඕඩර් එකක් දුන්නොත්. ඒකට බොහොම ස්තුතියි හොඳේ. thank you so much ඔයාගේ මේ effort එකට. මේ අයද කතා කරනවා. එහෙනම් මිස් මම මේ ටික බාර දීලා මිස්ට කතා කරන්න. හරි good sir. කතා කරන්නද? කතා කරන්නද? අයෝ